මම ඇල්ල ප්‍රාදේශීය තරුණ බල මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනවා. ඉතින් මේ දවස් ටිකේම නායම් සහ ස්වභාවික අනතුරට පත් වෙලා අවතන් වුණ අපේ ජනතාව වෙනුවෙන් අපේ තරුණ තරුණියන් වෙනුවෙන් අපි සෑහෙන බඩු ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. සලහක ද්‍රව්‍ය සහ වියලි ආහාර ද්‍රව්‍ය වගේම ඇඳුම් පැළඳුම් ආදී සියලුම ද්‍රව්‍ය තරුණ සමාජීය වශයෙන් අපි තරුණ තරුණයන් එකතු වෙලා ඇල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සමග එකතු කරලා තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් විනිවිදභාවයක් ඇතුව ලේඛනගත කරලා පිළිවෙලකට අපි මේ හැමදේම අවශ්‍ය තැන්වලට බෙදා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ සමහර තැන්වලට බඩු සාමාන්‍ය ලැබිලම නැති තැන් තියෙනවා. සමහර තැන් තියෙනවා බඩු ආධාර ලැබෙන තැන්. ඉතින් ඒ තැන් අපි බලලා අවශ්‍ය තැන් වලට අවශ්‍ය පරිදි බෙදා දෙන්න සියලුම කටයුතු සංවිධානය කරලා තියෙනවා. අපිට අවශ්‍ය තරම් බඩු ලැබිලා තියෙනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕනි අපේ ප්‍රදේශයේ ජනතාව අපිට සෑහෙන බඩු ප්‍රමාණයක් මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඉතින් අනවතන් වෙලා අනතුරට පත් වෙලා ඉන්න කඳුරුවල් ගත වෙලා සිටින අපේ ජනතාව වෙනුවෙන් අපි අවශ්‍ය සෑම පාසුකම්ම විශේෂ සනීප ආරක්ෂක ද්‍රව්‍ය සිට අවශ්‍ය සියලුම පාසුකම්ම දෙන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. කිසිම අඩුපාඩුවකින් තොරව ආහාර පාන ද්‍රව්‍ය සියලුම දේම. ඉතින් අපිට මේ දේවල් ලබා දුන්න අපේ ප්‍රදේශයේ ජනතාව සහ අපිත් එක්ක එකතු වෙලා ඉන්න තරුණ තරුණියන්ට සහ වැඩිහිටියන්ට අපගේ ස්තුති පුද කරනවා.